ඉඳලා විස්තර කරගෙන යන්නම්. සමහර විට මුල් හරිය ඔබ වහන්සේ ඉතින් අහලා තියෙන දන්න කොටස් වෙන්න පුළුවන්. නමුත් මං අනුපිළිවෙලින් ඒක කියාගෙන යනවා. එතකොට විටින් විට ඔබ වහන්සේට මොනවා හරි ගැටලු තියෙනවා නම් ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් අද අපි මේ මුහුණ දීලා ඉන්න தත්ත්වය බොහොම කල්පනාවෙන් නිරීක්ෂණය කරලා බැලුවොත් මේ බෞද්ධ කියන නාම පුවරුව යටතේ බොහෝ කණ්ඩායම් ඉන්නවා ලෝකේ පුරා. ඒ බෙදීම බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලයේ සංඝ සමාජය තුල යම් යම් අවස්ථාවල මතුවලා ආවා. දැන් පැහැදිලිවම පිටකේ තියෙන එකක් තමයි ഘോഷිතාරාමේ තිබිච්ච මතභේදය. ඒතර ഘോഷිතාරාමේ තිබිච්ච මතභේදයේ සංසිඳවන්න බුදු පියාණන් වහන්සේ කීප වතාවක් උත්සාහ කළා. අසමත් වුණාට පස්සේ උන්වහන්සේ තනියම වස්වසන්න වණීට වැඩියා. පාර්ලිය වණීට. ඉතින් ඒ කාලේ ඉඳලම ඒ කියන්නේ මේ යම් යම් මතභේද තිබුණා. නමුත් බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ මතභේද තව තවත් වැඩිලා ගියා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපිට දකින්න හම්බ වෙනවා මුලින්ම අර මහා සාංගික කියන කොටසක් වෙනස් මතධාරී පිරිසක් හැටියට ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. පසු කාලීනව ඒගොල්ලෝ මහායාන කියලා වෙනම ශාඛාවක් බවට පත් වුණා. දැන් මේ මහායාන කියන කොටස එක පැත්තකින් තායිත් බෙදිලා ගිහිල්ලා වජ්‍රයාන කියලා කොටසක් බෙදිලා ඔය ටිබෙට් රට ආශ්‍රය කරගෙන අදත් පවතිනවා. ලාමාවරුන්ගේ සම්ප්‍රදාය. ඊට අමතරව සෙන් බුදුදහම කියලා කොටසක් ආදී ඒක මේ අනුසාරයෙන් බෙදි ගිහිල්ලා මේ මෑතක් වෙනකොටත් ඒගොල්ලන්ගේ එක ශාඛාවල් බෙදිලා ගිහිල්ලා ඒකේ අවසාන පුරුකක් හැටියට තමයි අපි ওই දැන් සමහර මේ ලංකාවේ යම් අය අතරේ ප්‍රචලිත වෙලා තියෙන අර නාම්‍යෝ රෙන්ගෙක්කෝ කියන ජප කිරීමක් කරන බෞද්ධයෝ ඉන්නේ. ඒ සම්ප්‍රදාය පවත්වාගෙන යන්නේ නිහිරෙන් දයිෂොනින් කියලා ජපන් පුද්ගලයෙකුගෙන් තමයි ඒක පැවතින්නේ. එයා බුදු කෙනෙක් හැටියට තමයි ඒගොල්ලෝ සලකන්නේ. ඒ මහායාන පැත්තට බිඳිලා ගිය කොටස අනික් අය අපි තේරවාද කියලා නැත්නම් මහායානිකයෝ හීනයාන කියලා කියන කොටස ඒත් ඒ විදිහටම කාලයත් එක්ක බෙදි විවිධ මතාන්තර ධර්මින් ඒ විතරක් නෙමෙයි මහායානිනුත් යම් දේවල් මිශ්‍ර කරගනිමින් ප්‍රත්මක ඇවිල්ලා තියෙනවා එක කණ්ඩායම් වශයෙන්. අද තියෙන තත්ත්වයේ හැටියට බලනවා නම් ඒගොල්ලෝ නිකාය වශයෙන් තමයි බොහෝ කොට බෙදිලා ඉන්නේ. එක නිකායවල වලට බෙදිලා ඒ නිකායවල වල සුවිශේෂත්වයේ රැක ගැනීම සඳහා ඒගොල්ලෝ කතිකාවත් පවත්වාගෙන යනවා. හරියට නිකම් මේ අපි මේ යම් සංවිධානයක් පවත්වන්න හරි ගස්ස ගන්න නීතිමාලාවක් වාගේ කතිකාවතක් තියෙනවා. ඒ පිරිසට ඒ කතිකාවතෙන් ඒගොල්ලන්ගේ අනන්‍යතාවය ගැට ගහගෙන ඉන්නවා. එක පිරිසක්. ඉතින් ඒ අය අතරේ එක මතභේද තියෙනවා. එක කෙනා එක මත ධර්ම. ඉතින් ඔන්න ඔය වගේ තත්වයක් තමයි මේ වෙනකොට අපි මේ බුදු පියාණන් වහන්සේගේ ගැන්වීම ගෙනියන්න ඉන්න පරපුරට සිද්ධ බෙදිලා බෙද බින්න වෙලා තියෙන ස්වરૂපය. ඉතින් මේක බුදු පියාණන් වහන්සේ බුද්ධ ඥානයෙන් දැකපු අවස්ථාව.
එතකොට උන්වහන්සේ කියනවා අනාගත භය සූත්‍ර දේශනා කරුවේ මෙන්න මේ தත්ත්වය පිළිබඳවයි. උන්වහන්සේ කියනවා මේ අනාගතයේදී අද ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේගේ කාලේ ගැන මේ කියන්නේ අද නැති ભેද බින්නතා ඇති වෙන කාලයක් එනවා. බුද්ධ භාෂිතයට සමාන මත වෙනස අඳුරගන්න බැරි තරම් සමීපයෙන් යන මතිමතාන්තර ඇවිල්ලා මේ දහම සංගවලා දානවා, වහලා දානවා. ඉතින් අන්න ඒ නිසා මේක බොහොම පවිත්‍රව රැකගන්න එක බොහෝ දෙනෙකුට හිතසුව පිණිසයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දැන් ගැටලුව වෙලා තියෙන්නේ දැන් අවුල හැදිලා තියෙන්නේ. එතකොට අවුල් निराවුල්ව පවත්වාගෙන යාම නෙමෙයි දැන් තියෙන්නේ අවුල ලිහලා නිවැරදික මොකද්ද කියලා තේරුම් ගන්න දැක ගන්නයි ඕනේ. ඉතින් ඒ සඳහා බුදුහාමුදුරුවෝ විටින් විට අපිට මඟ පෙන්වපු කරුණු අවස්ථා කීපයක්ම තියෙනවා. ඒකෙන් ප්‍රධාන කොට අපි ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් 4 ආකාරයක් තියෙනවා. ඒ 4 ආකාරය ඉස්සෙල්ලාම අපි තේරුම් ගන්න ඕනේ අපි කොහොමද මේ අවුල ලියාගන්නේ කියලා. ඒ මොකද අවුල ලියන්න ඕනේ තත්වයක් තමයි තියෙන්නේ. ඒ මොකද ඒ අවුල් ભેද බින්න වෙලා හිටියට අපිට කමක් නැහැ. පැහැදිලි මගක් පෙන්වනවා. නමුත් දැන් මෙතන වෙලා තියෙන්නේ එක්කෙනෙක් කියන එකට පටහැනි එක අනිත් එක්කෙනා කියනවා. ඒක නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා තව එකක් කියනවා තව එක්කෙනෙක්. අන්න ඒ නිසා ශ්‍රාවකයෝ අනාථ වෙන තත්වයක්, අසරණ වෙච්ච තත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක ලියා ගැනීමට අවශ්‍ය කරන කරුණු ටිකක් හැටියට අපි මේ කොහොමද මේ ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. මොකද්ද අපෙන් කෙරෙන්න ඕනේ කියලා. ඒකට පළවෙනි වැඩේ තමයි අපි මේ අවුල ලියා ගන්න ඕනේ බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම මොකද්ද කියලා තේරුම් ගන්න. ඒ අවුල ලියා ගන්න උන්වහන්සේගේ දේශනා අතරින් අපිට ලේසියෙන් පරිහරණය කරන්න පුළුවන් ක්‍රම 4ක් තියෙනවා. ඒ පළවෙනි අවස්ථාව, ඒකත් අවස්ථාවෙන් අවස්ථාවට වැඩි දියුණුවට යන ක්‍රම. පළවෙනිම මට්ටම තමයි බුදු පියාණන් වහන්සේ මේ කාලාම සූත්‍රයේ දේශනා කරපු කරුණු ටික. දැන් කාලාමයන්ට දේශනා කරපු එක අපි බොහෝම සුපරීක්ෂාකාරීව බැලුවොත් ඒ කාලාමය හිටපු කේසපුත්ත ගම බොහොම මාර්ග සමීපයේ තිබිච්ච ගමක්. ඒ නිසා ඒ මාර්ගයේ යන්නේන විවිධාකාර පුද්ගලයෝ කේශපුත්ත ගමට ආවා. ඉතින් මේ කේසපුත්ත ගමට ඒ නිසාම විවිධාකාරයේ ශාස්ත්‍රවරුන්, විවිධාකාරයේ දේශකයන්, විවිධ මතධාරීන් ආපු තැන. ඒ නිසාම මේ ගමේ මිනිස්සු එක එක්කෙනාගේ දේශනා අහලා තිබුණා. ඒ දේශන ඇසීමට මුල් කාලේ උනන්දුවක් දැක්වුවා මේකෙන් අපිට යම් කිසි දෙයක් අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඒ දේශන කරන්න එන අය කියන කතාවල් නිසා එන්න මේගොල්ලන්ට මේ දේශන වලට තියෙන උනන්දුව අඩු වෙලා ගියා. ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? මේ එන අය දේශකයෝ ඒවා, ශාස්ත්‍රවරු ඒවා, විශේෂඥයෝ ඒවා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියන්නේ මෙන්න මේක තමයි නිවැරදි මතය. අනිත් අය කියපුවා ඔක්කොම සාවද්‍ය මත, බොරු කතා, ඒවා ගණන් ගන්න එපා. මේක තමයි හරි, මේක පිළිගන්න කියලා. එතකොට ඔය හැමෝම ඇවිල්ලා ඔය කතාව කියනවා. එතකොට දැන් මේ ඒසපුත්ත වැසියන්ට කෝක හරිද කියලා හිතා ගන්න බෑ. අපි දැන් අදපත් වෙලා ඉන්නේ එක වගේ. එක්කෙනෙක් එක කතන්දරයක් කියනවා, තව එක්කෙනෙක් තව එකක් කියනවා. මගේ එක හරි කියනවා, එයාගේ එක වැරදි කියනවා, ඒක හරි නෙමෙයි මේක හරි කියනවා. විසඳ ගන්න බැරි අවුලකට පැටලෙනවා. අන්න එතකොට ඊසපුත්ත වැසියෝ ඔහොම
ඉන්නකොට කල්පනා කරුවා මේ බණ ඇහිල්ල මහා ප්‍රශ්නයක්, පටලැවිල්ලක්, ඔළුව අවුල් වෙන වැඩක්. ඊට වැඩිය හොඳයි බණ අහන්න නැතුව ඉන්නවනේ. ඔන්න ඔහොම ඉන්නකොට බුදු පියාණන් වහන්සේත් මේ කේසපුත්ත ගමට වැඩියා. වැඩියාම බුදු පියාණන් වහන්සේ පිළිබඳ කීර්තිරාවය අහලා මේ කේසපුත්ත යසිකාලාමියෝ මේ බුදු පියාණන් වහන්සේ රජපෞල කෙනෙක්, මෙයායි රජ සැප අතහැරලා පැවිද්දට බැහැලා අරියත් ඵලය සාක්ෂාත් කරගෙන බුද්ධත්වයට පත් වෙලා ඉන්නවා කියලා මහා කීර්ති ഘോഷාවක් තියෙනවා. ඒ නිසා මුන්වහන්සේ දැක බලා ගන්න ඕනේ කියන අදහසින් බුදු පියාණන් වහන්සේ ඉන්න තැනට ගියා මේ කේසපුත්ත වැසියෝ. ගියාම කේසපුත්ත වැසියන් හම්බ වුණාම බුදු පියාණන් වහන්සේ ඉතින් බොහොම සුහදව සතුටු සාමීචි කතා කරලා හිටියා. ඉන්නකොට දැන් කේසපුත්ත වැසියෝ බලනවා බුදු පියාණන් වහන්සේ මේ මුකුත් 아무තු වාදයක් ඉදිරිපත් කරන ගතියක් නැහැ. ඉතින් ඒ පාර කේසපුත්ත වැසියෝ කල්පනා කරනවා මේ උත්තමයාන මොකක් හරි 아무තු වෙනසක් තියෙන කෙනෙක්. එතකොට කේසපුත්ත වැසියෝ තමන්ගේ ගැටලුව ඉදිරිපත් කරනවා. අපි ආවේ ඔබ වහන්සේ බැහැ දැකලා සුව දුක් විමසල යන්න. මොකද ඔබ වහන්සේ පිළිබඳ මෙහෙම මහා කීර්ති ഘോഷාවක් තියෙන හින්දා. හැබැයි අපිට බණ අහන්න නම් බලාපොරොත්තුවකින් අපි ආවේ නැහැ. ඒ මොකද දැන් මේ බණ අහලා අපිට එපා වෙලා තින්නේ මේ එක එක්කෙනා එක එකේව කියන හින්දා අපිට බණ ඕනේ නැහැ කියලා හිතලා තියෙනවා. ඒවා තේරෙන්නේ නැහැ අපිට. මේ පාර බුදුහාමුදුරුවෝ කියනවා ඔබලා ගත්ත තීරණය හරියටම හරි. ඒ මොකද සැක කටයුතු දෙයක්මයි සැක කළා තියෙන්නේ. කවුරුවත් යම් කිසි දෙයක් නිකන් කිව්ව පළියට ඒක පිළිගන්න එපා. ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒක පිළිබඳ විමසිල්ලෙන් ඉන්න. මේක හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. ඒගොල්ලන් කිව්ව පළියට පිළිගන්න හේතුවක් නැහැ කියලා. ඒකල්ල බුදුහාමුදුරුවෝ නිහඬව ඉන්නවා. එතකොට කේසපුත්ත වැසියෝ අහනවා කාලාමියෝ ඔබ වහන්සේගේ වාදේ මොකද්ද? එතකොට බුදු පියාණන් වහන්සේ කියනවා මට වාදයක් නැහැ. මං සියලු වාද අතහැරපු එක්කෙනෙක්. ඇත්ත කියන අන්තයේ වාදයක් මට ඇත්තෙත් නැහැ. නැත කියන වාදයේ අන්තයක් මට ඇත්තෙත් නැහැ. මං වාද අතහැරලා ඉන්නවා. එහෙනම් ඔබ වහන්සේ මොකද්ද උගන්වන්නේ? මට වාදයක් නැහැ. මං ඕනනම් ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහන්නම්. එතකොට කැමැති විදිහට උත්තර දෙන්න. දැන් මේ කේසපුත්ත වැසියෝ කාලාමියෝ ඒ කියන්නේ ඔබලා කැමැති වෙයිද කවුරු හරි ඇවිල්ලා ඔයගොල්ලන්ව ඝාතනය කළා නැත්තම් මරණ සමාන දුකකට තුවාල කළා කපලා කොටලා දානවට. ඒකට කේසපුත්ත වැසිය කියනවා නෑ අපි ඒකට කැමති වෙන්නේ නැහැ. කොහොමද? එහෙනම් බුදුහාමුදුරුවෝ කියනවා එහෙනම් දෙවන්නේ නැත්තම් වෙනත් සත්වයේ ඒ தത്വයට පත් වෙන්න කැමති වෙයිද? නෑ. ඒ සත්වයාට කැමති වෙන්න හේතුවක් නෑනේ. કોઈ සත්වයොත් කැමති නෑ ඒකටපත් මුණ දෙන්න. එහෙනම් ඒක කල යුත්තක්ද නොකල යුත්තක්ද? නෑ ඒක නොකල යුත්තක්. ඒක සුචරිතයක්ද දුෂ්චරිතයක්ද? ඒක දුෂ්චරිතයක්. ඒක තේරුම් ගත්තා නම් හොඳයි. දැන් ඒක මං කිව්වේ නෑ. මම ඔබලාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔයගොල්ලන් දෙන උත්තරේ මේ. ඔයගොල්ලන් උත්තරයක් දෙනවා දැන් ඒක නොකල යුත්තක්. ඒක දුෂ්චරිතයක් කියන. ඒක හරි. එහෙම තමයි හිතන්න ඕනේ. දැන් තමන්ගේ ධනවස්තු දේපල කවුරු හරි උදුර ගන්නවා නම්, මංකොල්ල කනවා නම්, කඩා වඩා ගන්නවා නම් කැමතිද? නෑ. අපි එහෙම කැමති නෑ. දෙවන්නේ කැමති වෙයිද? නෑ. ඒත් නෑ. එහෙනම් ඒක සුචරිතයක්ද දුෂ්චරිතයක්ද? ඒක දුෂ්චරිතයක්. නොකල යුත්තක්.